අයිබෝවන් කියලා පිළිගන්නා Green SL TV YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා අපේ YouTube channel එකේදී අපි කතා කරන්නේ education related programs සහ career development pathways ගැන. ඉතින් අද දවසේදී අපි කතා කරන්න උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ higher education ministry එක හරහා ලබා දෙන scholarship programs ගැන. ඉතින් ශ්‍රී ලංකා higher education ministry එක හරහා scholarship programs categories දෙකක් යටතේ ලබා දෙන එකක් තමයි undergraduate scholarship category එක, අනිත් එක තමයි postgraduate scholarship category එක. ඉතින් undergraduate scholarship category එකට apply කරන්න ඔයා A levels කරලා ඉවර වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම postgraduate scholarship category එකට apply කරන්න ඔයාට මේ වෙනකොට bachelor's degree එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ අපි බලමු මොකද මේ scholarship එකක් කියන්නේ කියලා. scholarship එකක් කියලා කියන්නේ සරලවම යම්කිසි යුනිවර්සිටි එකක් මගින් යම්කිසි පාඨමාලාවක් ඔයාට කිසිදු මුදලක් ගෙවන්න නැතුව ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙනවා. හරි මේ ඒ පාඨමාලාවේ කිසිදු මුදලක් ගෙවන්න නැතුව පාඨමාලාව කරන ගමන් ඒගොල්ලෝ ඒ ස්කෝලර්ෂිප් එකට තව ඔයාට හම්බ වෙන්න පුළුවන් hostel accommodation ඒ වගේම food ඔයගලන්ට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම ස්කෝලර්ෂිප්ස් වලදී ඔයගලන්ට හම්බ වෙනවා monthly allowance එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ ස්කෝලර්ෂිප්ස් හම්බ වෙන කැටගරි එක අනුව තමයි මේ දේවල් විදිහට හම්බ වෙන්නේ. සමහර ස්කෝලර්ෂිප්ස් තියෙනවා 50% ස්කෝලර්ෂිප් එකකින් ගෙවන ඉතුරු 50% ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. ඉතින් ස්කෝලර්ෂිප්ස් හම්බ වෙන කැටගරි එක අනුව ස්කෝලර්ෂිප් එකේ ස්වභාවය අනුව තමයි පාට හම්බ වෙන බෙනිෆිට් එක මොකක්ද කියලා බලන්න පුළුවන්. ඉතින් අපි දැන් higher education ministry එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු ඒගොල්ලෝ මොනවාද offer කරන countries සහ ඒ countries වලින් offer කරන degree programs මොනවාද? ඒ degree programs වලට යන්න ඔයාලට ඕන කරන minimum qualification එක මොකක්ද? සහ ඒ ස්කෝලර්ෂිප් එකේදී හම්බ වෙන බෙනිෆිට් එක මොකක්ද කියන එක අපි higher education ministry එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සාකච්ඡා කරමු. හොඳයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ higher education ministry එකේ වෙබ්සයිට් එකට. අතරම Ministry of Education, Higher Education and Vocational Education තමයි නම. එතකොට මේක තමයි වෙබ්සයිට් එකේ වෙබ් ලින්ක් එක moh.gov.lk කියන වෙබ්සයිට් එකෙන් තමයි ඔයගලන් එන්න ඕනේ. මම මේ වෙබ්සයිට් එක description එකේ mention කරලා තියන්නම්. එතකොට ඔයගලන්ට මේ සයිට් එක log වෙන්න ලේසි. මේකේ scholarship කියන category එකට ඇවිල්ලා local students කියන category එකට එන්න ඕනේ. මෙතනදී ඔයගලන්ට පේනවා undergraduate scholarships කියන එකයි postgraduate scholarships කියන මේ categories දෙකම තියෙනවා. අපි බලමු මේ undergraduate scholarships and postgraduate scholarships වලට apply කරන්න මොනවද ඕන minimum eligibility එක කියලා. එතකොට දැන් undergraduate scholarships වලට apply කරන්නත් postgraduate scholarships වලට apply කරන්නත් ඔයා ශ්‍රී ලංකන් citizen කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට විතරයි මේ local students category එකේ undergraduate scholarships වලටත් postgraduate scholarships වලටත් apply කරන්න පුළුවන්. ඒ වගේම වාගේ age group එක ඒ අදාළ scholarship එකේ requirement එක අනුව තියෙන්න ඕනේ. සමහර scholarships වල කියනවා වාගේ age group එක මෙන්න මේ category එකේ තියෙන්න ඕනේ. එතකොට තමයි මේ scholarship එකට apply කරන්න ඕනේ පුළුවන් කියලා. ඒ වගේම ඔයා undergraduate scholarship scheme එකට apply කරන නම් A levels වලින් ඔයාගේ A levels වල minimum requirement එක තියෙන්න ඕනේ minimum qualification එක තියෙන්න ඕනේ S3ක්. ඉතින් S3ක් තිබුණාට ඔයා apply කරාට පස්සේ students ආ prioritize කරන්නේ ඔයාගේ තියෙන Z score එක මත අනුව. ඊළඟට postgraduate scholarships වලට apply කරනවා නම් ඔයාගේ previous academic profile එක ගොඩක් strong වෙන්න ඕනේ. ඔයාට bachelor's එකක් තියෙන්න ඕනේ. bachelor's එකේ GPA එක බලපානවා. ඒ වගේම master's එකක් තියෙන PhD වලට වගේ apply කරනවා නම් මේ master's එකේ GPA එකත් කියලා තියෙන research උත් බලපානවා එතනට. හරි. දැන් අපි මුලින් මේ undergraduate scholarships වලයි postgraduate scholarships වලයි මේ දෙකේම කතා ගන්න අපි සූදානම්. ඊට කලින් අපි undergraduate scholarships ගැන මුලින් අපි කතා කරලා ඉමු. undergraduate scholarships ගැන කතා කරලා ඊට පස්සේ අපි postgraduate scholarships ගැන කතා කරමු. ඉතින් අපි මුලින්ම බලමු මේ scholarships calendar එක. මෙතන තියෙන annual scholarship calendar කියන එක. මේක ක්ලික් කරාම අපිව ඒ calendars list එකට ගෙනියනවා. මෙතනදී බලන්න පුළුවන් postgraduate scholarship calendar එක, undergraduate scholarship calendar එකයි. අපි මුලින් undergraduate scholarship එක ගැන කතා කරන නිසා අපි undergraduate scholarship calendar එක මුලින්ම බලමු. හොඳයි. මෙතන දැන් undergraduate scholarship calendar එක මෙතන පේනවා. මෙතන
ඩිස්ප්ලේ වෙනවා. මෙතන අපිට පේනවා මේ කන්ට්‍රීස් 6ක් යටතේ ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. ඉන්දියා, ජපාන්, ඉන්දියා ආයුෂ් කියන කැටගරි එක. අතර මේ ආයුෂ් කියලා කියන්නේ ආල්ටර්නේටිව් මෙඩිකල් සිස්ටම්ස් ගැන මේ ආයුර්වේද, යුනානි, හෝමියෝපති, සිද්ධා වගේ ආල්ටර්නේටිව් මෙඩිකල් කැටගරීස් තමයි මෙතන ආයුෂ් කියන එකෙන් පෙන්නන්නේ. ඊට පස්සේ කියුබා වලින්, සර්බියා වලින්, හංගේරි වලින් ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. දැන් ඉන්දියා වලින් හම්බ වෙන ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්න ෆෙබ්‍රුවරි වල, ජපාන් වලින් හම්බ වෙන ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්න ඒප්‍රිල් වල, ඉන්දියාවල ආයුෂ් කියන කැටගරි එකේ හම්බ වෙන ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්න ජූන් වල, කියුබා වලින් හම්බ වෙන ස්කෝලර්ෂිප්ස් පබ්ලිෂ් කරන්න ඕගස්ට් වල, සර්බියා වලින් හම්බ වෙන ස්කෝලර්ෂිප්ස් පබ්ලිෂ් කරන්න සෙප්තැම්බර් වල, හංගේරි වලින් හම්බ වෙන ස්කෝලර්ෂිප්ස් පබ්ලිෂ් කරන්නේ නොවැම්බර් වල. ඉතින් අපි බලමු මේ ස්කෝලර්ෂිප් සමරි එක. මේකෙදී අපිට බලා ගන්න පුළුවන් ඒ රටවල් වලින් ලබා දෙන ස්කෝලර්ෂිප්ස් වල මොනවාද ඒ කියන්නේ ස්කෝලර්ෂිප් එක මොනවද ලබා දෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කොච්චර ප්‍රමාණයකට ලබා දෙනවද සහ ඒ ස්කෝලර්ෂිප් එකෙන් හම්බ වෙන බෙනිෆිට් එක මොකක්ද කියන එක බලන්න පුළුවන්. දැන් අපි ඒ ස්කෝලර්ෂිප් සමරි එක බලමු. මෙතන අන්ඩර්ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප් සමරි එක. මෙතන පේන දැන් අදාළ කන්ට්‍රි එක ස්කෝලර්ෂිප් ස්කීම් එක හම්බ වෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොනවාද, මොන මීඩියම් එකෙන්ද කෝස් එක කන්ඩක්ට් කරන්නේ, කොච්චර ප්‍රමාණයක් සීට්ස් හම්බ වෙනවද, මේක පබ්ලිෂ් කරන ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන මන්ත් එක ස්කෝලර්ෂිප් එකේ හම්බ වෙන බෙනිෆිට් එක. ඒතර මේ ස්කෝලර්ෂිප් එක ඔෆර් කරන්නේ ඉන්දියාව වලින්. ඉන්දියාව වලින් ස්කෝලර්ෂිප්ස් ගොඩාක් දෙනවා. මේවා ගොඩාක් ප්‍රසිද්ධයි ලංකාවේ. ගොඩාක් දෙනෙක් ඇප්ලයි කරලා ගිහිල්ලා මේ ස්ටඩීස් කරන ගමනුත් ඉන්නවා. ඒ වගේම ස්ටඩීස් කරලා ලංකාවට ඇවිල්ලා තමන්ගේ කරියර් එක තාමත්ම සාර්ථකයි ලින්ක් කරගෙන යන තියෙනවා. එතකොට ඉන්දියාව වලින් නේරු මෙමෝරියල් ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා. මේකේ ඉන්ජිනියරින්, මැනේජ්මන්ට්, බයෝසයන්ස්, ෆයින් ආර්ට්ස් කියන මේ කැටගරීස් වලින් තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මේක ඔෆර් කරන්නේ. මෙතන මීඩියම් එක ඉංග්‍රීසි මීඩියම්, සීට්ස් ඒ කියන්නේ ස්කෝලර්ෂිප් 100ක් හම්බ වෙනවා. මෙතන සීට් 100ක්. ඒ කියන්නේ මේ ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්න ෆෙබ්‍රුවරි වල. ඒ වගේම රජීව් ගාන්ධි ස්කෝලර්ෂිප් ස්කීම් එක යටතේ ඔයගලන්ට ඉන්ජිනියරින් ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. දැන් ස්කෝලර්ෂිප්ස් 25ක් NCs 25ක් හම්බ වෙනවා. ආයුෂ් කැටගරි එකේ මම කියවා වගේ ආල්ටර්නේටිව් මෙඩිකල් සිස්ටම්ස් ඒ කියන්නේ ආයුර්වේද, හෝමියෝපති, සිද්ධ, යුනානි, යෝගා කියන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් සීට්ස් 2ත් 5ත් අතර ප්‍රමාණයක් මෙතන ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්නේ ජූන් වල. දැන් මේ ස්කෝලර්ෂිප් එකේ හම්බ වෙන බෙනිෆිට්ස් තමයි ටියුෂන් ෆී එක කම්ප්ලීට්ලි කවර් වෙනවා. ඒ වගේම සිලෙක්ටඩ් කැන්ඩිඩේට්ස්ට හොස්ටල් ෆැසිලිටීස් දෙනවා. ඊට මන්ත්ලි එලවන්ස් එකක් හම්බ වෙනවා. ඒ වගේම ටෙක්ස්ට් බුක්ස් වගේම ස්ටේෂනරි අයිටම්ස් ගන්න ඔයගලන්ට තව එලවන්ස් එකක් හම්බ වෙනවා. එතකොට ඊළඟට කියුබා ගවර්න්මන්ට් එකෙන් දෙන මේ කියුබා ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් එක ඒකෙදී මෙඩිසින් වලට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. ඒක ලැන්ග්වේජ් එක මෙඩිසින් ඔයගලන්ට ඉගෙන ගන්න හම්බ වෙන ස්පැනිෂ් වලින්. එතකොට මෙතන ස්කෝලර්ෂිප් එකක් ඒ කියන්නේ සීට්ස් එකක් හම්බ වෙනවා. මේක පබ්ලිෂ් කරන්න ඕගස්ට් වල. එතනදී ඔයගලන්ගේ এডুকেෂන් එකත් ඒ වගේම ලොජින් ෆැසිලිටීස්, ෆුඩ් ඇන්ඩ් මෙඩිකල් කෙයාර් මේගොල්ලෝ ඒකයි රෙස්පොන්සිබිලිටි එක ගන්න ස්කෝලර්ෂිප් එකේ. එතකොට එයා ටිකට් එක ඕගොල්ලෝ බෝන් කරන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ හංගේරි වලින් දෙන ස්කෝලර්ෂිප් එක. මේ ස්කෝලර්ෂිප් එක ඇග්‍රිකල්චරල් සයන්ස්, ඉන්ජිනියරින් සයන්ස්, ඉකොනොමික් සයන්ස් කියන කැටගරීස් වලට. එතකොට මේක ඉංග්‍රීසි වලින් නෙවෙයි හංගේරියන් ලැන්ග්වේජ් වලින් තමයි මේ කෝස් එක කන්ඩක්ට් වෙන්නේ. එතකොට සීට්ස් 8ක් කියන්නේ ස්කෝලර්ෂිප්ස් 8ක් හම්බ වෙනවා. ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්නේ නොවැම්බර් වල. එතකොට මෙතනදී ඕගලන්ට මන්ත්ලි ස්ටයිපන්ඩ් එකක් හම්බ වෙනවා. එතකොට ඇකොමඩේෂන් කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මේ විස්තර ටික මෙතන ඔයගලන්ට බලන්න පුළුවන්. අතන මේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක එහෙම ගොඩක් වටිනවා. ඔයගලන්ට මොන හරි අසනීපම් මොන හරි නම් මේක ගොඩක් වටිනවා. ඊළඟට සර්බියා වලින් දෙන ස්කෝලර්ෂිප් එක වර්ල්ඩ් ඉන් සර්බියා ප්‍රොජෙක්ට් එක යටතේ දෙන මේ ස්කෝලර්ෂිප් එකේදී ඔයගලන්ට හම්බ වෙන ඉන්ජිනියරින්, බයෝසයන්ස්, ආර්ට්ස්. එතකොට මේකේ මේන්ලි ජියෝග්‍රැෆි කියන එක තමයි මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ. සර්බියන් ලැන්ග්වේජ් එකෙන් තමයි කරන්නේ. ස්කෝලර්ෂිප්ස් එකක් හම්බ වෙනවා. එතකොට මේක පබ්ලිෂ් කරන්නේ සෙප්තැම්බර් වල.
දැන් මෙතනත් ඒගොල්ලන්ගේ ස්කෝලර්ෂිප් එකේ බෙනිෆිට් එක මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම ජපාන් වලින් දෙන මේකත් ගොඩාක් දෙනෙක් ලංකාවේ ඇප්ලයි කරන මේකත් ගොඩක් ජනප්‍රියයි. මේක මික්ස්ඩ් ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක. මේක අන්ඩර් ග්‍රැජුවේට් සහ කොලෙජ් ඔෆ් ටෙක්නොලොජි කියන එක යටතේ තමයි හම්බෙන්නේ. මෙතනදී ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකක් වුණා ඒගොල්ලන්ගේ ජපනීස් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ඒගොල්ලෝ ඊළඟ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න ඕනේ. එතන ඒකත් එක්ක තමයි මේගොල්ලන්ට මේ ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන ජෙන් වලින් 1,17,000ක් per month හම්බ වෙනවා. ඒගොම ඔයගොල්ලෝ ජපාන් වල ස්ටඩි කරන රීජන් එක අනුව ජපනීස් yen 2000 to 3000 allowance එකකුත් හම්බ වෙනවා. මෙතනදී ඔයගලන්ට යා ටිකට් එකක් හම්බ වෙනවා ඉකොනොමි ක්ලාස් එකේ. එතකොට මේ ටික තමයි ජපාන් වලින් හම්බෙන ස්කල් එකේ හම්බෙන බෙනිෆිට්ස් ටික. අපි ඊළඟට කතා කරමු පෝස්ට් ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප් කැටගරි එකේ මුලින්ම බලමු annual scholarship calendar එක මේකේ post graduate scholarship calendar එක අපි බලමු මෙතන. මෙතන ඔයගලන්ට පේනවා post graduate scholarships ලබා දෙන ඉන්දියා, ජපාන්, ඊපස්සේ commonwealth ස්කෝලර්ෂිප් එක මේක UK වලින් දෙන්නේ. ඒතර ඉන්දියා වලින් ආයුෂ්මන් වගේ අර alternative medical systems වලට දෙන ස්කෝලර්ෂිප් එක. ඊට පස්සේ චයිනා ඊළඟට හංගේරි වලින් දෙන PG ස්කෝලර්ෂිප්ස් ටික. ඒතකොට ඉන්දියා වලින් දෙන ස්කෝලර්ෂිප් එක ಫೆಬ್ರವರಿ වල තමයි පබ්ලිෂ් කරන්නේ. ජපාන් වලින් දෙන PG ස්කෝලර්ෂිප්ස් ටික ඒප්‍රිල් වල පබ්ලිෂ් කරන්නේ. commonwealth ස්කෝලර්ෂිප්ස් ටික මේ UK වලින් දෙන ස්කෝලර්ෂිප්ස් ටික පබ්ලිෂ් කරන්නේ ඕගස්ට් වල. ඉන්දියා වල මේ ආයුෂ් කැටගරි එකේ දෙන ස්කෝලර්ෂිප්ස් ටික පබ්ලිෂ් කරන්නේ ජූන් වල. චයිනා වලින් දෙන ස්කෝලර්ෂිප්ස් ටික පබ්ලිෂ් කරන්නේ නොවැම්බර් වල. හංගේරි වලින් දෙන ස්කෝලර්ෂිප්ස් ටිකත් නොවැම්බර් වල තමයි පබ්ලිෂ් කරන්නේ. දැන් අපි බලමු පෝස්ට් ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප්ස් වල ස්කෝලර්ෂිප් සමරි එක. ලෝකල් ස්ටුඩන්ට්ස් කැටගරි එකට ගිහලා ස්කෝලර්ෂිප් සමරි එකට යන්න ඕනේ. මෙතන පෝස්ට් ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප් සමරි එක බලන්න. හරි. මෙතන ඔයගලන්ට පේනවා මෙතන ආපහු ඉන්දියා වලින් දෙන ස්කෝලර්ෂිප්ස් ටික ඉන්දියාවේ නේරු මෙමෝරියල් ස්කෝලර්ෂිප් ස්කීම් එකේ හම්බ වෙනවා engineering, science, business, economics, commerce, humanities and arts කියන මේ කැටගරි එකේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරන්න හම්බ වෙනවා. මේක ඉංග්‍රීසි මීඩියම් තමයි කන්ඩක්ට් කරන්නේ. මෙතන ස්කෝලර්ෂිප්ස් 10ක් හම්බ වෙනවා. සීට්ස් 10ක්. මේක පබ්ලිෂ් කරන්නේ ෆෙබ්‍රුවරි වල. ඊට පස්සේ අසාද් මවුලානා කියන මේ ස්කෝලර්ෂිප් එක මේ ස්කෝලර්ෂිප් ස්කීම් එක යටතේ engineering, science, agriculture කියන මේ කැටගරිස් වලට ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා. මෙතන ස්කෝලර්ෂිප්ස් 45ක් කියන්නේ සීට්ස් 45ක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ ආයුෂ් මං කියවාගේ මේ alternative medical systems වලට ආයුර්වේද, හෝමියෝපැති, සිද්ධ, යුනානි, යෝගා කියන මේ ඒරියාස් වලින් සීට්ස් 8ක් 10ක් අතර ස්කෝලර්ෂිප්ස් 8ක් 10ක් අතර හම්බ වෙනවා. මේක පබ්ලිෂ් කරන්නේ ජූන් වල. මේකෙදි හම්බෙන බෙනිෆිට් එක තමයි කෝස් ෆී එක ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේම ඔයාලන්ට monthly allowance එකක් හම්බ වෙනවා. ස්ටේෂනරි වලට allowance එකක් හම්බ වෙනවා. selected candidates අට ඔයාලන්ට මේ hostel facilities හම්බ වෙනවා. ඒ වගේම selected candidates අව ඔයගොල්ලෝ මේට industrial විසිට්ස් වලට එමත් එකගෙන යනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේ හංගේරි වලින් හම්බෙන ස්කෝලර්ෂිප් එක මෙතන මේක මාස්ටර්ස් වලට දෙන එක. මාස්ටර්ස් වලට ඇග්‍රිකල්චරල් සයන්ස්, ඉන්ජිනියරිං සයන්ස්, ඉකොනොමික් සයන්ස් කියන මේ කැටගරිස් වල මේක ප්‍රෝග්‍රෑම් එක කන්ඩක්ට් කරන්නේ ඉංග්‍රීසි and හංගේරියන් ලැන්ග්වේජ් එකේ. ස්කෝලර්ෂිප්ස් 8ක් කියන්නේ සීට්ස් 8ක් දෙනවා. මේ ස්කෝලර්ෂිප් එක පබ්ලිෂ් කරන්නේ නොවැම්බර් වල. ඊට පස්සේ හංගේරිය වල මේ PhD එක ඒක ඕනම ෆීල්ඩ් එකක මෙතන any field කියලා තියෙනවා. මේකත් කන්ඩක්ට් කරන්නේ ඉංග්‍රීසි and හංගේරියන් ලැන්ග්වේජ් එකේ. මෙතන ස්කෝලර්ෂිප්ස් 4ක් තියෙනවා. ඒ කියන්නේ සීට්ස් 4ක් මේක පබ්ලිෂ් කරන්නේ නොවැම්බර් වල. දැන් මෙතන හම්බෙන බෙනිෆිට්ස් තමයි ඔයගලන්ට monthly stipend එකක් හම්බ වෙනවා. accommodation contribution එකක් තියෙනවා. medical insurance එකක් තියෙනවා. මේ ටික ඔයාලට මේ වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්. ඒ වගේම තමයි චයිනා වලින් හම්බෙන ස්කෝලර්ෂිප්ස් මේ මාස්ටර්ස් and PhD වලට හම්බ වෙනවා. මේ චයිනා ගවර්න්මන්ට් එකෙන් හම්බෙන්නේ. එතකොට මේකේ science, engineering, agriculture, medicine, economics, law, management, education, history, literature, philosophy and fine arts කියන මේ කැටගරි එකේ තමයි හම්බෙන්නේ.
මෙතන සීට්ස් 36ක් කියන්නේ ස්කෝලර්ෂිප්ස් 36ක් අපිට මේක පබ්ලිෂ් කරන්නේ නොවැම්බර් වල. ඒතර ඔයගොල්ලන්ගේ ටියුෂන් ෆීස්, එතකොට යුනිවර්සිටි ඩෝමෙටරි ඇන්ඩ් ඇකොමඩේෂන් සබ්සිඩි, ඒ වගේම මන්ත්ලි ස්ටයිපන්ඩ් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මේ ට්‍රැවල් එක්ස්පෙන්සස් ඔයගොල්ලෝ බෑ කරන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ ජපාන් වලින් දෙන ස්කෝලර්ෂිප් එක ආයේ මික්ස්ඩ් ස්කෝලර්ෂිප් එක යටතේ ඔයගොල්ලන්ට මාස්ටර්ස් PhD මේක any field for research students කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි and ජපනීස් වලින් තමයි ඉංග්‍රීසි or ජපනීස් වලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කන්ඩක්ට් කරන්නේ. මේක ස්කෝලර්ෂිප් එක 7 to 8 හම්බ වෙනවා. මේකෙත් depends on the exam කියන මේ ජපනීස් language test එක අනුව තමයි මේක තියෙන්නේ. මෙතනදිත් අර කලින් වගේම ඔයගලන්ට 1,17,000 yen වලින් හම්බ වෙනවා per month. ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ටඩි කරන region එක අනුව monthly 2,000 to 3,000 yen per month හම්බ වෙනවා. ඊට පස්සේ මේ Commonwealth UK Commonwealth scholarship scheme එකේ ඔයගලන්ට හම්බ වෙනවා development themes 6ක් යටතේ. මෙන්න මෙතන ඔයගලන්ට පේන development themes 6ක් යටතේ scholarships 9ක් හම්බ වෙනවා. මේක පබ්ලිෂ් කරන්න ඕගස්ට් වල. මේ ස්කෝලර්ෂිප් එක ගැන ගොඩක් විස්තර මෙන්ෂන් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රිෆර් කරන්න. ස්කෝලර්ෂිප් එකේ බෙනිෆිට්ස් වගේම මේ ස්කෝලර්ෂිප් එක ගැන ලොකු විස්තරයක් මෙතනදී ලබා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට පිවිසලා. අපි බලමු මේ ස්කෝලර්ෂිප් වල මේ process එක කොහොමද වෙන්නේ කියලා. දැන් process එකත් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. මෙතන guidelines for scholarships කියලා බලන්න පුළුවන්. මෙතන අපි ඔයගලන්ට පැහැදිලි කරගන්න ලේසි වෙන්න මෙතන දැන් ගයිඩ්ලයින්ස් අපිට කියන්නේ මේ මැනුවල් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන්. මම ඔයගලන්ට පැහැදිලි කරගන්න ලේසි වෙන්න මම සිංහල මැනුවල් එක මේ වෙලාවේදී ඕපන් කරනවා. මේකදී අපි කලින් සාකච්ඡා කරපු දේවල්ම තමයි මෙතනදී තියෙන්නේ. දැන් මෙතන මෙතන process එක මෙතන පළවෙනිටම කියන්නේ දැන් ශිෂ්‍යත්ව පිරිනමන ලබන රටවල් වලින් ප්‍රධාන ලිපි සම්බන්ධ නිවේදන ලැබීම. කියන්නේ දැන් ප්‍රධාන ලිපි සම්බන්ධ නිවේදන ලැබීම කියන්නේ පිට රටවල් වලින් දැන් ඒ අදාළ රටවල් වලින් මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට දැන් අපි ඕපන් කරා කියලා ඕපන් කරන්න යනවා කියලා ලංකාවේ ගවර්න්මන්ට් එකට මේ හයර් එඩියුකේෂන් මිනිස්ට්‍රි එකට නොටිෆයි කරන මේ ඒක තමයි මේ ස්ටේජ් එක තමයි එතන පෙන්වන්නේ. ඊට පස්සේ ඒකල නොටිෆයි කරාට පස්සේ හයර් එඩියුකේෂන් මිනිස්ට්‍රි එකේ වෙබ්සයිට් එකේ ඒ ටික පබ්ලිෂ් කරනවා ඒගොල්ලෝ. මේ ස්කෝලර්ෂිප් ස්කීම් එකේ මේ කැටගරිස් වලට මේ ටික ඕපන් කරලා තියෙන කියලා. එතකොට ඕගලන්ට ඒ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින්. එතකොට ඇප්ලයි කරාට පස්සේ ඒ ඇප්ලිකන්ට්ස්ගේ තියෙන ඒ ක්වොලිෆිකේෂන් ඇකඩමික් ප්‍රොෆයිල් එක අනුව කැන්ඩිඩේට්ස්ව ප්‍රයොරිටයිස් කරන මම කලින් කිව්වා වගේ අන්ඩර්ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප් ස්කීම් එකට ඇප්ලයි කරන්න වගේ A levels වල රිසල්ට්ස් ඒ වගේම මේන්ලි ඉජෙට් ස්කෝර් එක අනුව ඔයගොල්ලන්ව ප්‍රයොරිටයිස් කරනවා ෂෝට් ලිස්ට් කරනවා. ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලගේ ප්‍රීවියස් ඇකඩමික් ප්‍රොෆයිල් එක බැචලර්ස් එකේ අරගෙන තියෙන GPA එක මාස්ටර්ස් වලදී කරලා තියෙනවා නම් මාස්ටර්ස් වලදී GPA එක ඒ වගේම ඔයගොල්ලන්ගේ රිසර්ච් කරලා තියෙනවා නම් ඒව ගැන එතනදී ඒ ඇකඩමික් ප්‍රොෆයිල් එක අනුව ඔයගොල්ලන්ව ප්‍රයොරිටයිස් කරනවා මෙතනදී. ඊට පස්සේ ඔයගොල්ලන් ප්‍රයොරිටයිස් කරලා ෂෝට් ලිස්ට් කරන කැන්ඩිඩේට්ස් අව ෂෝට් ලිස්ට් කරලා එතනදී ඉන්ටර්වියු වලට ඉන්විටේෂන්ස් යනවා ෂෝට් ලිස්ටඩ් කැන්ඩිඩේට්ස් අට එන්න කියලා ඉන්ටර්වියුස් වලට. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්ටර්වියු එකක් කන්ඩක්ට් කරනවා. මෙතනදී මේන්ලි ඔයගොල්ලන්ගේ ඇකඩමික් ප්‍රොෆයිල් එක තමයි බලන්නේ. ඊට පස්සේ ඉන්ටර්වියු එක බලුවට පස්සේ ඉන්ටර්වියු එකේ රිසල්ට්ස් අනුව අදාළ කැන්ඩිඩේට්ව මෙතනදී සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඒ අදාළ කැන්ඩිඩේට්ස්ව ලිස්ට් එක නේම්ස් ලිස්ට් එක අදාළ රටවල් වලට යොමු කරනවා. ඊට පස්සේ ඒ රටවල් වලින් අප්‍රූව් කරාට පස්සේ අප්‍රූව් ලිස්ට් එක ආය මිනිස්ට්‍රි එකට එනවා. ආවට පස්සේ එතනින් ආපහු මිනිස්ට්‍රි එක දැනුම් දෙනවා ස්ටුඩන්ට්ස්ට මෙන්න මේ ස්ටුඩන්ට්ස්ව සිලෙක්ට් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට ඉතුරු වැඩ ටික කරගෙන යන්න පුළුවන් මැනුවල් එක රීඩ් කරන්න මේකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හැමෝම බලාපොරොත්තු වෙමු අපෙන් සමගන්න. ස්තුතියි.